මේ පරිසර ආරක්ෂණ බලපත්‍රයක් දෙන තැනකදී නිරන්තරයෙන්ම බලනවා පරිසර දූෂණයක් වේ හැකි කාරණා මොනවද? ශබ්දය වෙන්න පුළුවන්, අපජලය වෙන්න පුළුවන්, ඒකෙන් පිට වෙන වායුන් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ඝනද්‍රව්‍ය වෙන්න පුළුවන්. මේ ආකාරයේ බලනකොට ඇත්තටම පරිසරයේ සීමාව ඉක්මවා මෙවන් දෙයක් පිට වෙනවා කියන තැන ඒ අපේ නිෂ්පාදන ක්‍රියාවලියේ දෙයක් තමයි පිට වෙන්නේ. එතකොට නිසි ආරක්ෂණ ක්‍රමවේදයක් ඇතුව හැඩගැසිච්ච ආයතනයක අමුද්‍රව්‍ය හෝ වේවා බලශක්තිය හෝ වේවා නාස්තිය අවම ප්‍රමාණයක පවතිනවා. ඒ වගේම තමයි ජනනය වෙන කසල ප්‍රමාණය ඉතාමත්ම ක්‍රමානුකූලයි අවමයි. ඒ කියන්නේ ඔබගේ ව්‍යාපාරය තුළ ඔබට අහිමි වෙන සම්පත් වශයෙන් ඔබ ඉවතලන ප්‍රමාණය ඉතාමත්ම සාධනීය විදිහට ඒ අදාළ සීමාවල පවත්වගෙන යන්න පුළුවන්. ඒතර මේ නිසාම ඔබට මහා විශාල ශක්තියක් මූල්‍යමය වශයෙන් මහා දැවැන්ත ප්‍රතිලාභයක් ඔබට තියෙනවා මේ කතන්දරෙත් එක්ක.